මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලට හම්බ වෙන අභියෝගයක්. මොකක්ද ඒ අභියෝගය? මේ වීඩියෝ එක වෙනස් විදිහට හදන්නේ. හේතුව තමයි මේ වීඩියෝ එක ඔයාලටම කරගන්න පුළුවන් පර්යේෂණයක්. තව ටිකකින් මේ වීඩියෝ එකේ තියෙන ආලෝකකරණයන් ඔක්කොම අයින් කරනවා. ඒ කියන්නේ මේ ලයිටින්ග්ස් ඔෆ් කරනවා. ඊළඟට මේ වීඩියෝ එකේ ඇහෙන සවුන්ඩ්ස් සේරම නවත්තනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක නිකන් black and white සවුන්ඩ්ස් නැති සාමාන්‍ය ශබ්දයක් ඇහෙන වීඩියෝ එකක් විතරයි. වර්තමාන සමාජය තුලේ මිනිස්සුන්ව හුරු කරලා තියෙනවා. මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලින් මිනිස්සුන්ව හුරු කරලා තියෙනවා. ෆ්ලෑෂි ලයිට්ස් නැතුව. ඒ කියන්නේ එක මේ සංදර්ශන වගේ ලයිට්ස් නැතුව ඊළඟට එකපාර මූණට කඩම් පඩන ඉමේජස් අකුරු සබ්ටයිටල් මේ දේවල් නැතුව මිනිස්සෙක්ට වීඩියෝ එකක් බලන්න බැරි තැනට මිනිස්සුන්ගේ අවධාන මට්ටම මේ මොළය කියන එක පුහුණු කරවලා තියෙනවා. ඒක විශේෂයෙන් TikTok Facebook වගේ මේ සෝෂල් මීඩියා වලින් පුහුණු කරන විදිහක්. මේ පුහුණුව නිසා අද වෙනකොට මිනිස්සුන්ට එක දිගට සාමාන්‍ය වීඩියෝ එකක් අහන්න, මිනිස්සුන්ගේ සාමාන්‍ය කතා බහකට ඇහුම්කන් දෙන්න තියෙන හැකියාවල් හැමදේම නැතිලා තියෙනවා. දැන් ඔයාලා මේ වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දාගන්න, ලයිට්ස් ඕෆ් වෙනවා, මියුසික් ඔක්කොම නැති වෙනවා. ඊළඟට කිසිම විදිහක කමෙන්ට්ස් බලන්න යන්න එපා. කිසිම වෙනත් දෙයකට අවධානයක් දෙන්න යන්න එපා. වීඩියෝ එකේ තියෙන්නේ කෙටි කාලයක් විනාඩි 10ක් වගේ. මේ විනාඩි 10ක කාලය ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්ද කියලා බලන්න. කිසිම දෙයකට අවධානය දෙන්නේ නැතුව. ඒ වගේම මේ වීඩියෝ එක බලනකොට ඔයාලා නිරීක්ෂණය කරන්න. ඔයාලට අර්ජස් එනවද කියලා. ඒ කියන්නේ ඔයාලට හිතෙන්න පුළුවන් මට කමෙන්ට්ස් බලන්න ඕනේ. මට වෙන වීඩියෝස් බලන්න ඕනේ. මට දැන් මේක බැලුවා ඇති වගේ අර්ජස් ඔයාලට එන්න පුළුවන්. මේ අර්ජස් ඔයාලා නිරීක්ෂණය කරලා ඒවා ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒවා නිරීක්ෂණය කරන ගමන් මේ වීඩියෝ එකේ මම කියන දේවල් අහගෙන ඉන්න. ඒ වගේම වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරන්න නැතුව සාමාන්‍ය වේගයෙන්ම මේ වීඩියෝ එකේ මේ විනාඩි 10 මේ කියන දේවල් වලට අහුම්කම් දෙන්න උත්සාහ කරන්න. වර්තමාන තාක්ෂණයෙන් අපිව හැම වෙලෙම පුරුදු කරනවා හරිම වේගවත් ජීවන රටාවකට. මේ වේගවත් ජීවන රටාව ඇතුලේ අපේ මොළයේ නියුරෝන මාර්ග පවා හුරු වෙනවා. එකවර වැඩ කීපයක් කරන්න, එකවර දේවල් ගොඩකට අවධානය දෙන්න. එතකොට මිනිස්සුන්ට ඩීප් වර්ක්, ගැඹුරින් වැඩ කරන්න තියෙන හැකියාව නැති වෙගෙන යනවා අපිට පේනවා වර්තමාන සමාජය ඇතුලේ. ඔයාලා ඕනම වැඩක් කරනකොට ඒ වැඩේට අදාළ නියුරල් නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ මොළයේ තියෙන සෛල වර්ගය තමයි නියුරෝන කියලා කියන්නේ. මොළේ හැදිලා තියෙන්නේ මේ සෛල වර්ගයෙන්. එතකොට මේ නියුරෝන හරහා තමයි මනසේ පණිවිඩ ගමන් කරන්නේ. මේ මනසේ පණිවිඩ ගමන් කරන ජාලා නියුරෝන එකිනෙකට සම්බන්ධ වෙච්ච ජාලාවලට අපි කියනවා නියුරෝන ජාලාවක් නැත්නම් නියුරෝන් පාත්වේ එකක්, නියුරෝන් නෙට්වර්ක් එකක් කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි එක වැඩක් කරද්දී දැන් ඔයාලා සම්පූර්ණයෙන් අවධානය මේ වීඩියෝ එකට දීලා තියෙනවා නම් ඔයාලගේ එක නියුරෝන් නෙට්වර්ක් එකක් වැඩ කරනවා. එතකොට ඔයාලා මේ වැඩේ කරන ගමන් තව වැඩකට අවධානය දුන්නොත් එකවර තව නියුරෝන් නෙට්වර්ක් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ එකවර නියුරෝන් පාත්වේස් දෙකක් හෝ කිහිපයක් වැඩ කරන්න පටන් ගන්නවා මොලේ. මේකෙන් මනසට බැරි වෙනවා අර එක නියුරෝන් පාත්වේ එකක් අරගෙන ඒක ප්‍රගුණ කරන්න. ඒක තව ගැඹුරට හදන්න, ඒක ශක්තිමත් කරන්න තියෙන හැකියාව මොලේට අහිමි වෙනවා. ඒ නිසා ඔයාලට කිසිම වැඩක් ගැඹුරින් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයාලට මොන දේ කරන්න ගියත් අවධානය පිටට යන්න පටන් ගන්නවා. හැබැයි ගැඹුරින් වැඩ කරන්න මනස හුරු කරපු අය පැයක් විනාඩි 20ක් 30ක් එක දිගට කිසිම දෙයකට අවධානය දාන්න නැතුව තියුණු අවධානයක් තියාගෙන ගැඹුරට යන්න පුළුවන් අයට ලස්සන මීනින්ග්ෆුල්, ඒ කියන්නේ අර්ථාන්විත වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. එයාලගෙන් බිහි වෙන දේවල්, බිහි වෙන නිර්මාණ හරිම ලස්සනයි, හරිම අර්ථාන්විතයි. මම උනත් මේ වීඩියෝස් කරනකොට, මගේ රිසර්ච් කරනකොට හැමදේම පැත්තකට දාලා ඒ රිසර්ච් එකට විතරක් පැය ගණනක් අවධානය යොමු කරන අවස්ථා තියෙනවා. එතකොට ක්‍රමක්‍රමයෙන් ඒකට අදාළ නියුරෝන් නෙට්වර්ක් එක ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා. ඒ හරහා අපිට හිතාගන්න බැරි විදිහට දැනුම එකතු කරන්න, ඒ දැනුම ලස්සනට සකසන්න සහ අලුත් අදහස් ඔලුවට ගන්න, අවබෝධයන් ඔලුවට ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම වර්තමාන සමාජයේ බෝඩම් කියන එක. බෝඩම් කියන්නේ අපිට කිසිම දෙයක් නොකර වැඩක මනස නොයොදවා ඔහේ ඉන්න පුළුවන් හැකියාව. ගොඩක් අයට මේ වෙනකොට හැකියාව අහිමි වෙලා තියෙනවා. හේතුව හැම වෙලේම මොනවා හරි කරලා මනස ස්ටිමියුලේට් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ නිකන් ඉන්න බෑ, නිකන් පුටුවක වාඩි වෙලා ඈත බලාගෙන ඉන්න බෑ. මොනවා හරි කරන්නම හිතනවා. ෆෝන් එකක් බලන්න, මූවි එකක් බලන්න, කතා කරන්න, පොතක් කියවන්න මොනවා හරි හිතනවා. මේ කිසිම දෙයක් නැතුව, පොතක් කියවන්නෙත් නැතුව, ෆෝන් එකක් බලන්නෙත් නැතුව, මොනවත්ම නැතුව, කිසිම ස්ටිමියුලේෂන් එකක් නැතුව ඔහේ දෙයක් දිහා බලන් ඉන්න පුළුවන් නම්, ඔහේ අහස දිහා, පරිසරය දිහා බලන්න පුළුවන් නම්
නිකන් ඔයාගේ මනස තියාගන්න පුළුවන් නම් ඔයාගේ මනස ඇතුලේ තියෙන මේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා වැඩක මනස නොයදවන හැම වෙලාවකම ඔළුව ඇතුලේ දැනටමත් තියෙන තොරතුරු අරගෙන එයා ප්‍රොසෙස් කරලා ඒවා එයා එහෙට මෙහෙට හදලා අලුත් අයිඩියාස් එළියට දෙනවා. නව අදහස් ජනනය කරනවා. ඒක අලුත් අදහස් ඕන අයට, නිර්මාණශීලී චින්තනයක් ඕන අයට, පිරිසිදු මනසක් ඕන අයට හොඳ අභ්‍යාසයක්. අවාසනාවකට වර්තමාන සමාජයේ ඒ කරන්න පුළුවන් හැකියාව ගොඩක් අයට අහිමි වීගෙන යනවා. දැන් මේ වීඩියෝ එකේ වුණත් මෙච්චර වෙලා වාට එක දිගට ඉන්න පුළුවන් කියන්නේ ලොකු ජයග්‍රහණයක්. මොකද ගොඩක් අයට මේ මොහොතවත් ඉන්න බෑ. අර්ජස් එනවා, ඒ අර්ජස් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අවධානය වෙනත් තැන්වලට යනවා. ඒ නිසා වාට මේ වෙනකන් අවධානය තියන් ඉන්න පුළුවන් නම් ඒක බොහොම හොඳ ලක්ෂණයක්. ඔයාලා එක්තරා ආකාරයක මොළය පුහුණු කිරීමක් තමයි මෙතනත් කරන්නේ. මේක මහා ලොකු පුහුණුවක් නෙමෙයි. නමුත් ඔයාලා පුරුදු කරනවා කිසිම එඩිට් එකක්, සවුන්ඩ් එකක් මොනවත් නැතුව සාමාන්‍ය මිනිස්සෙක් කතා කරන දෙයක් දිහා ඔළුව තියාගෙන ඉන්න සහ එන අර්ජස් වලට ඇක්ට් කරන්නේ නැතුව ඉන්න ඔයාලා යම් කිසි විදිහක මනස පුහුණු කිරීමක් මේ සුළු කාලය ඇතුළතත් සිද්ධ කරනවා. අපේ මොළයේ මේ ඉදිරිපස්ස කොටසේ තියෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා අපි හඳුන්වන මේ කෝටෙක්ස් එකෙන් තමයි ගොඩක් වෙලාවට මිනිසුන්ගේ අර්ජස් කන්ට්‍රෝල් කරන එක, ඉම්පල්ස් කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ එකපාර දෙයක් කරන්න හිතුනොත් ඒ දේ නොකර ඉවසන් ඉන්න එක කන්ට්‍රෝල් කරන්නේ මේ කොටසෙන්. එතකොට නිතර මේ වගේ දේවල් පුහුණු කරන අයට, ඉවසීම පුහුණු කරන අයගේ මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ධාරිතාවය වැඩිවීමක් ස්කෑන් වලින් පෙන්නනවා. ඒ වගේම මෙතන රුධිර සැපයීම වැඩිවීමක් පෙන්නනවා. ඒ කියන්නේ යාළ ජීවිතයේ දේවල් ඉවසගෙන අවශ්‍ය වෙලාව වෙනකන් ඉඳලා ඒ දේවල් ලස්සනට පිළිවෙලට මැනේජ් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. කොහොමත් අපි බැලුවොත් අපි ස්වාභාවිකව ගත්තාම මනුෂ්‍යයා කියන්නේ හරිම නිශ්ශබ්ද පරිසරයක උපතේ ඉඳන් ආපු සත්වෙක්. ඔයාලා බැලුවොත් මේ වාහන මේ අපි මිනිසා විසින්ම නිර්මාණය කරපු ශබ්ද වලින් ඈත් වෙලා ඔයාලා කැලේකට නැත්තම් ගම්මානයකට ගියොත් ඔයාලට තේරෙනවා හරිම සරල ශබ්ද තියෙන්නේ. කාලය ගත වෙන්නේ හරිම හිමීට. පරිසරයේ හුලං, අහසේ වලාකුළු හිමීට ගමන් කරන හැටි මේ දේවල් වල බලන් ඉන්නකොට අපේ මනසත් නිවෙන්න පටන් ගන්නවා. ඇත්තටම ස්වාභාවික පරිසරයේ කිසිම කලබලයක් නැහැ. අපේ අවධානය ගන්න, අපේ අවධානය අදින්න කිසිම තරංගයක් නැහැ. නමුත් අපි වර්තමානයේ මේ ඉන්න කෘත්‍රිම පරිසරය ඇතුලේ අපේ අවධානය තමයි විගිනෙන්නේ. අපේ අවධානයට තමයි හැමෝම පොරකන්නේ. ඒ නිසා මිනිස්සුන්ට මයින්ඩ්ෆුල්නස් කියන එක, ඒ කියන්නේ සිහියෙන් එදිනදා ජීවිතේ පුළුවන් විදිහට ගත කරනවා කියන එක කරගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ මයින්ඩ්ෆුල්නස් සිහියෙන් ඉන්න එකේ තියෙන සැනසීම මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා. ඉතින් මේ පොඩි වීඩියෝ එක ඔයාලට මතක් කිරීමක්, සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. දේවල් හිමීට එන්ජොයි කරන්න උත්සාහ කරන්න. ඔයාලා කෑම ගන්නකොට අනික හැමදේම අයින් කරලා කන කෑමක අවධානයෙන් කන්න. ඒකේ සුවඳ බලන්න, ඒකේ රසය විඳින්න, ඒක දිවේ ස්පර්ශ වෙන හැටි ගැන සිහියෙන් ඉන්න. ඒ වගේම ඇවිදිද්දී ෆෝන් එක බලාගෙන ඇවිදින්න නැතුව. ඒක හොඳ පෞරුෂ ලක්ෂණයක් නෙමෙයි. ෆෝන් එක සාක්කුවේ දාලා හොඳට තමන්ගේ වටපිටාව ගැන අවධානයෙන් ගමන් කරන්න. අදීසි අවශ්‍යතාවල ෆෝන් එක බලන එක හැර නිකන් ඇබ්බැහිවීමක් විදිහට බලන්න යන්න එපා. කිසිම ඕවර් ස්ටිමියුලේෂන් එකක් ඕනට වඩා ඔයාගේ මනස උද්දීපනය කරන දේවල් නැතුව උද්දීපනය හරිම අඩු ක්‍රියාකාරකම්, චිත්‍රයක් අඳින එක, මොනාරි නිර්මාණයක් ගොඩනගන එක, ඒ වගේම කිසිම මියුසික් එකක් මොකුත් නැතුව තමන්ගේ කාමරේ හිමීට අස් කරන එක, රෙදි ටික නමන එක, ඇඳේ බෙඩ් ෂීට්ස් නමන එක, මේ වගේ හරිම සරල දේවල් පවා එන්ජොයි කරන්න, විඳින්න උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා හොඳ පණිවිඩයක් මේ වීඩියෝ එක ඇතුලෙන් ගන්න ඇති. මේ වෙනකම් ඔයාලගේ අවධානය වෙනතකට යවා ගන්න නැතුව, කමෙන්ට්ස් බලන්න නැතුව, ඔයාලගේ අර්ජස් වලට අහුම්කම් දෙන්නේ නැතුව, එන ඉම්පල්සස් එන එකපාරේන ආවේග වලට ඔයාලා පාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව මේ කෙටි වෙලාව ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට බොහොම හොඳ ඒකාග්‍රතාවයක් තියෙනවා. බොහොම හොඳ උනන්දුවක් තියෙනවා. එහෙනම් ඔයාලට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.